ප්‍රධාන කෑම වේලක් මිස් කරලා ඒකට ෂෝට් ඊට්ස් ගන්න හුරු වෙලා තියෙන කෙනෙක් නම් ඔය මේ කතන්දරේ චුට්ටක් අහන්න. ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා තමන්ගේ දවසේ කාර්යබහුලත්වය වැඩි වෙනකොට ෂෝට් ඊට්ස් එහෙම නැත්නම් කෙටි කෑම වලට යොමු වෙන්නේ. ඉතින් පළවෙනි දේ තමයි මේ ෂෝට් ඊට්ස් වර්ග ඕන එකක ශරීරයට අහිතකර සංයෝග තමයි ගොඩක් වැඩි වෙන්නේ. අනවශ්‍ය විදිහට කාබෝහයිඩ්‍රේට්ස් අඩංගු වෙනවා. ඊට අමතරව ට්‍රාන්ස් ෆැට් එහෙම නැත්නම් ට්‍රාන්ස් මේදය අඩංගු වෙනවා. ඊට අමතරව මේ ෂෝට් ඊට්ස් වල වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා ස්වභාවික ආහාර වලට වඩා. ඉතින් කාලාන්තරයක් තිස්සේ දවසට එකපාරක් හරි දෙපාරක් හරි දවස ගානේ ෂෝට් ඊට්ස් ගන්න හුරු වුණාට පස්සේ වෙන ප්‍රධානම දේ තමයි අනවශ්‍ය කැලරි ප්‍රමාණය හින්දා ඔයාගේ ඇඟේ බර වැඩි වෙන එකත් මහත් වීම උත්තේජනය වෙන එක. දෙවෙනි දේ තමයි කාබෝහයිඩ්‍රේට්ස් වැඩිපුර ඇඟට ලැබෙනකොට ඒක නිසා දියවැඩි අවදානම එහෙම නැත්නම් ප්‍රී ඩයබටික් තත්ත්වය එතනින් එහාට ගිහිල්ලා ෆැටි ලිවර් තත්ත්වයන් වගේ ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ට්‍රාන්ස් ෆැට් වැඩිපුර කෙටි කෑම වලින් ලැබෙනකොට ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමේ අවදානම වැඩි වෙනවා. ඉතින් කාබෝහයිඩ්‍රේට්ස් සහ ට්‍රාන්ස් ෆැට් එකතු වෙනකොට දියවැඩියාව වගේම හෘදයාබාධ සහ ආඝාතය වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් දේ තමයි මේවා අනවශ්‍ය විදිහට අඩංගු වෙන රසකාරක හින්දා ඔයාගේ දිව ස්වභාවික කෑම වලට වඩා මේ කෑම වලට ඇබ්බැහි වෙන එකත් වෙනවා වැඩි. ඒත් එක්කම රසකාරක හින්දා පිළිකාව දානමත් වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ඇති වෙන්නත් ෂෝට් ඊට්ස් වැඩිපුර පරිභෝජනය කරන එක හේතුවක් වෙනවා. මේ දේවල් තේරුම් අරගෙන ෂෝට් ඊට්ස් වෙනුවට තමන්ගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් ස්වභාවික ආහාර වෙන එළවලු වර්ග, පළතුරු වර්ග, මස් මාළු, කිරි, බිත්තර වගේ මේ ආහාර වලට වැඩි වශයෙන් හුරු වෙන්න. අනිත් ප්‍රධානම දේ තමයි වැඩිහිටියන්ට අමතරව අපේ දෙමව්පියෝ තමන්ගේ ලේසියට පහසුවට පොඩි ළමයින්ගේ උදේ ආහාරයටත් ෂෝට් ඊට්ස් කඩෙන් අරන් දෙන්න පුරුදු වෙලා තියෙනවා. මේක ඉතාම අහිතකර දෙයක්. දරුවන්ගේ විවිධ ලෙඩ රෝග වැඩි වෙන්නත් විශේෂයෙන්ම childhood obesity. එහෙම නැත්නම් දරුවන් අතර තරබාරු බව ඇතිවීමේ අවදානමද වැඩි වෙනවා. ඉතින් දෙමව්පියෝ විදියට ඒ ගැන සැලකිලිමත්